අද හදන්න යන්නේ පාද. බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුලේ ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්න අන්න ඒක බලගනි. බීච්. මම කල්පනා කරේ මේ වීඩියෝ එක දානකම් බලා හිටපු දැන් කතාවද බැදලා උන්ගේ ළමයි ඉස්කෝලේ තරහද රේද කියලා. මුලින්ම ලුණු කොළ වල කක්කි ටික හොඳට හොදලා අයින් කරන්න. ඊට පස්සේ කැරට් තරයක් කරන් දෙකට බලාගෙන එන්න මේ වගේ හිටි තිර වලට කපන්න ඕන. ලුණු ගෙඩියකුත් දෙක පටි හිටින්න කපන්න. ඊට පස්සේ ලුණු ගස් දෙක තුනක් කරන් කෙලින් තියලා අග තියෙන කොන කපා ගන්න. මතක තියාගන්න ලුණු ගස් ටික මැද්දෙන් විතරක් කැපුවම ඇති. බැටර් එක හදාගන්න පාන් පිටි හාල් පිටි දෙකම ඕනේ. ඒකටම දාගන්න බිත්තර දෙකුයි ලුණුයි ගම්බිරිසුයි මිරිසුයි. ඊට පස්සේ ඒක පොඩ්ඩක් මිස් පාරක් දාලා වතුර පොඩ්ඩ දාගන්න මේක පොඩ්ඩක් දියාරු වෙන්න. ඕක මැද්දෙන් සෝයා සෝස් මේ හැන්දක් වගේ පොඩ්ඩක් මැල්ලලා දාගන්න. ගණකම් වැඩි වගේ දැනන තව වතුර පොඩ්ඩක් දාලා කූරු ගන්න. ඊට පස්සේ කපුවා ටික දාලා තාච්චි ලෑස්ති කරගන්න. මතක තියාගන්න පෑන් එකට තෙල් පොඩ්ඩක් දාන්න. කැමති නම් මුලින් ලුණු කොළ ටික දාලා උඩින් බැටර් එක දාන්නත් පුළුවන්. නැත්තම් බැටර් එක මුලින් දාලා ඒක ලුණු කොළ උඩින් දැම්මත් දෙකම එකයි. කොරියන් කට්ටිය මේක වැස්ස දවස් වලට හදන්නේ. මේක තෙලේ පැදෙනකොට මෙන්න මේනේ සද්දේ. වැහිපොත පොළොවට වැටෙනකොට එන සද්දට සමාන හින්දාලු. අම්මේ කල්පනා කරන්නේ වැස්ස වහිනකොට මේක නම් හදන්නේ අකුණු ගහ ගහ වහිනකොට මොනව හදනවද කියලා. ඊළඟට කරන එක ඕන නම් විතරක් කරන්න. සාමාන්‍යයෙන් මෙහෙම බිත්තරයක් කරලා අරගෙන ආජොන්නයක් උඩින් දාගත්තම අමුතු ලස්සන කහ පාටක් එනවා. ලස්සන දේවල් කණ්ඩාසන විතරක් කරන්න. 6 months later. මේකත් එක්ක කන්නේ තලතෙල් සෝස් එකක් වුණා මට තියෙන කැමරාවට මම ඒක නෙමෙයි හැදුවා. මම හැදුවා සෝස් එකට දැම්මේ කෑලි මිරිසුයි, මාස් එකේ කච්චු සෝස් එකයි, උණුවෙන් රත් කරපු තෙලුයි, සෝයා සෝසුයි, චුචි පූචි කපු ලුණු කෑලි ටී. කන්න කලින් මේක ලස්සන පෙට්ටි වලට කපා. පෙට්ටි බැන්නා රෝල් කරලා කටේ බාගත්තොත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ පාජොන් එක ඔයයි කට. හරි. දැන් මේක රායිද නැද්ද? මේකට පාජොන් කියලා කොරියන් නමක් තිබ්බර ඇත්තට මේක ඔම්ලට්. ඒ වුණාට සීන් එක තමයි මේක සාමාන්‍ය ඔම්ලට් එකකට වැඩිය ඇත්තටම රහයි. ඒ වුණාට පාජොන් එකක් ඔම්ලට් එකක් වෙනකොට කන්න පුළුවන්. මේක බත් එක්ක නම් කීරවත් කන්න බෑ. කාලක් ගන්න නම් බයිට් එකකට වගේ නම් ෂෝ. බයි.